කොළඹ හෂිනිගේ අනාගතය ගැන එතන අපි කියන strat.tntv.net විද්‍යුත් ලිපියෙන් ලැබුණ තවත් හස්තරේඛා සටහනක් මේ 1987 පළවෙනි මාසයේ 30 වෙනිදා රාත්‍රී 12:43ට තමයි අය ජන්මලාභය ලැබ තින. අහන්නේ විවාහය ගැන. විවාහය කවදා සිදු වේවිද? ඒ වගේම පොදුවේ අනාගතය. ඔව් ඇයගේ කේන්ද්‍ර සටහනේත් අර අය හස්තරේඛා සටහනට අපි ඉස්සෙල්ලාම ඇයගේ හස්තරේඛා සටහනේ හෘදය රේඛාව යන්නේ හරියටම හෘදය රේඛාව කියන එක විශේෂයෙන් වම් අතේ දකුණු අතේ දෙකේම වම් අතේ හෘදය රේඛාව කෙලින්ම ගුරු මණ්ඩලයට යනවා. වම් අතේ හෘදය රේඛාව කෙලින්ම ගුරු මණ්ඩලයට යනවා. මේක ටිකක් දුර්ලභ අතක්, ටිකක් අඩුවෙන් තියෙන මේ වගේ අතක්. දකුණු අතේ හෘදය රේඛාවයි ශීර්ෂ රේඛාව වෙනුවට තනි රේඛාවක් යන්නේ. මේ අවුරුදු 23 වෙන වයසයි දැන්. අවුරුදු 23 කියන්නේ අර ඉස්සෙල්ලා සඳහන් කරපු විවාහය ගැන සොයන්න බොහොම හොඳ වෙලාවක් තමයි. මේ හෘදය රේඛාව මේ විදිහට ගියාම මොකද වෙන්නේ? මේ විදිහට හෘදය රේඛාව ගියාම තමන්ගේ බඳින්නීමත් ආදරය පිළිබඳව පුදුමාකාර විදියට අර රෝමියෝ ජුලියට් අර ඒ දවස්වල තිබුණ ඔය ඉතාලියා සොකමාලා ඒ තත්ත්වයට ආදරය ගැන හිතන කෙනෙක්. ඒක නිසා එවැනි ආදරයක් දැන් ටිකක් අඩුයි සමාජයේ. ඒක නිසා Tamanට ගැළපෙන කෙනෙක් සොයා ගැනීමෙන් විවාහය සිදු කර ගන්න පුළුවන්. විවාහය සිදු වෙන දවස ඊට පස්සේ සඳහන් කරන්නම්. අනාගතය ගැන කතා කරනකොට ඔබගේ දකුණු අතේ තියෙන ශීර්ෂ රේඛාව සහ හෘදය රේඛාව වෙනුවට තියෙන වානර රේඛාව සිමියන් ලයින් කියලා අපි හඳුන්වන ඒ රේඛාව ඔබගේ අත නිසා ඔබ දක්ෂ කෙනෙක්, ඊටාම පැහැදිලි අනාගතයකට හිමිකමක් තියෙන කෙනෙක් බව පේනවා. මෙවැනි රේඛාවක් තියෙන අයට සාමාන්‍යයෙන් අපි කියන්නේ කාමර 7-8ක ගෙදරක් හිමි, තට්ටු 2-3 ගෙදරක් හිමි කෙනෙක් බවට පත් වෙන්න වාසනාව තියෙනවා කියන එක තමයි. මේ වගේ රේඛාවක් තිබුණාම මේ රේඛාව එවැනි වාසනාවන්ත රේඛාවක්. ඊළඟට අපි යමු ඇයගේ කේන්ද්‍ර සටහනට. අපි ඉස්සෙල්ලා සඳහන් කරපු කේන්ද්‍ර සටහන වගේ මේ කේන්ද්‍ර සටහනෙත් කුජයි රාහුයි එකට ඉන්නවා. කුජයි රාහු 6 වෙන්නේ එකට ඉන්නවා. දෙවැන්නේ සෙනසුරු, 3 වෙන්නේ චිකුරු, 4 වෙන්නේ රවි බුධ, 5 වෙන්නේ චන්ද්‍රගුරු, 6 වෙන්නේ කුජ රාහු ඉන්නවා. මේ 6 වෙන්නේ කුජ රාහු එකට ඉන්න නිසා කුජ රාහු එකට ඉන්න, කුජ ශනි එකට ඉන්න එවැනි කේන්ද්‍රයක් මේ වගේ කේන්ද්‍රයකට විවාහයට අවශ්‍යයි. නමුත් 2, 3, 4, 5, 6 කියන තැන්වල පිළිවෙලින් ග්‍රහයෝ ඉන්න හින්දා ධනමාලිකා යෝගය තියෙනවා. ධනමාලිකා යෝගය. ඔය යෝග මතක තියාගන්න ශාමික. දෙවැන්න, 3 වැන්න, 4 වැන්න, 5 වැන්න, 6 වැන්න. හැම කොටුවකම ග්‍රහය ඉන්න එක ධනමාලිකා යෝගය. එහෙනම් කොහොම හරි ධනවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම විතරක් නෙමෙයි ධනවත් වෙනවා විතරක් නෙමෙයි රාහු කේතු අතරට ග්‍රහයෝ මැදි වෙලා නැහැ. රාහුයි කුජයි එකට ඉන්නවා. අනිත් පැත්තේ ග්‍රහයෝ ටික හිටියට කුජයි රාහුයි එකට මැදි වෙලා නැහැ. මොකද හේතුව අංශක ගණන් වලින් කුජයි ඉන්නේ අංශක 21යි කලා 54ක් ගිහිලා රාහු ඉන්නේ අංශක 21යි කලා 16ක් ගිහිලා. ඒ නිසා කාල සර්පයෝගේ නැහැ. වාසනාවන්ත කේන්දරයක්. ගුරුගේ මහ දශාව තියෙන්නේ තුලා ලග්නයට හොඳම දශාව සෙනසුරුගේ දශාව. ගුරුගේ දශාව නෙමේ සෙනසුරුගේ දශාව නම් එන්නේ 2022 දී. දැනට තියෙන බ්‍රහස්පතිගේ මහ දශාව චන්ද්‍රයයි ගුරුයි එකට ඉන්නවා. පස්සේ යන්නේ කුම්භ රාශියේ මේ ඉන්න පිහිටීම වාසනාවන්ත පිහිටීමක්. ඒ වගේම මිථුන රාශියේ තමයි මිථුන නවාංශකයේ තමයි ගුරු ඉන්නේ. ඒකින්ද ගුරුගේ දශාව නරකක් ඇටියට හඳුන්වන්නට බෑ. විවාහයේ කවදා සිදු වේද කියන අහන ප්‍රශ්නේදී ඇත්තටම තියෙනවා නම් දැනට යන්නේ ගුරුගේ සෙනසුරු අන්තර දශාව. 2012 අවුරුද්ද වෙනකොට මේ කේන්දරයේදී ඊටම හොඳ මහ දශා අන්තර දශා එකතු වෙලා එනවා. හොඳම කාලයක් වෙනවා විවාහයට. ජ්‍යොතිර්වේදී දේශබන්දු සෙනරත් ලියනාරච්චි 45 L ජයකුඩි මාවත බොල්ලත ගණේමුල්ල. කාර්යාලය නම්බර 15 1 පිරිස් මාවත කළුබෝවිල. දුරකථන 0117 24 4000 077 302 60302